අයිබෝවන් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලස්සන පුංචි කතාවක් ගැන. ඔයාලා කැමතියි නේද මේ පුංචි කතා අහන්න? ඔව් මං දන්නවා ඔයාලා කැමතියි කියලා කතා අහන්න. ඉතින් මං අද ඔයාලට මොකද්ද කියලා දෙන්නේ? මං අද ඔයාලට කියලා දෙනවා ලස්සන පුංචි අතක කතාවක් ගැන. ඔයාලා කැමතියි නේද කතා අහන්න? ඔව් මං දන්නවා ඔයාලා කැමතියි කියලා. ඉතින් ඔන්නේ නම් අහගන්නකො මොකද්ද කතාව කියලා. මේ පේනව නේද? මේ මොකද්ද? මේ තියෙන්නේ අතක්. ඔව්. මං ඉතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලස්සන පුංචි අතක කතාවක් ගැන. හරිද? ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි අතක් ජීවත් වෙනවා. මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ hina වෙලා නේද මේ පුංචි අත ඉන්නේ? ඔව් මේ පුංචි අත ඉන්නේ hina වෙලා. ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මේ පුංචි අතට තියෙනවා ලස්සන ලොකු හීනයක්. මොකද්ද ලොකු හීනයක් තියෙනවා. ඉතින් මේ පුංචි අතේ හීනය මොකද්ද දන්නවද? එයාට ඕන වෙනවා ලස්සනට අකුරු ලියන්න. හරිද? ඉතින් දැන් බලන්නකො මේ පුංචි අත කොහොමද ඉන්නේ කියලා. මේ පුංචි අත ඉන්නේ දුකින් නේද? ඔයාලට පේනවනේ මේ පුංචි අත දුකින් ඉන්නේ කියලා. ඇයි මේ පුංචි අත දුකින් ඉන්නේ? අපි අහමුද පුංචි අත දුකින් ඉන්නේ ඇයි කියලා? මේ පුංචි අත දුකින් ඉන්නේ ඇයි දන්නවද? මේ පුංචි අත කියනවා මට නම් අකුරු ලියන්න බෑ. මේ අත වෙවුලන්න ගන්නවා. පැන්සල් අතට ගත්තාම ලෙස්සනවා. ඉතින් මං කොහොමද මගේ හීනෙට යන්නේ කියලා මේ පුංචි අත අහනවා. ඊට පස්සේ මෙහෙම දුකී ඉන්නකොට කවුද දන්නවද මෙතෙන්ට එන්නේ? ඕ මේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ? මේ ඇවිල්ලා ඉන්නේ ලස්සන පුංචි සුරංගනාවියක්. ඉතින් මේ සුරංගනාවි මෙතෙන්ට ඇවිල්ලා කියනවා දුකින් ඉන්න එපා පුංචි අත මං ඔයාලට ලස්සනට අකුරු ලියන්න ලස්සන ඉරි කැලි ටිකක් ඔයාලට කියලා දෙන්නම් කියලා. මැජික් ඉරි කැලි ටිකක් ඔයාලට කියලා දෙන්නම් කියනවා. ඉතින් ඊට පස්සේ මේ සුරංගනාවි මෙන්න මේ අතට මැජික් ඉරි කැලි කියලා දෙනවා. ඔන්න දැන් පේනවනේ මේ අත සතුටින් ඉන්න හැටි. පැන්සලත් හොඳට අල්ලගෙන ලස්සනට සතුටින් ඉන්නවා. ඉතින් ඔයාලත් කැමතිද මේ අත වගේ ලස්සනට සතුටින් ඉන්න ලස්සනට අකුරු ඉගෙන ගන්න මේ පුංචි ඉරි කැලි ටික ඉගෙන ගන්න කැමතිද? එන්නකො මං කියලා දෙන්න එහෙනම්. මේ පුංචි අත ලස්සනට අකුරු ලියන්න පුරුදුණු ඉරි කැලි ටික ඔයාලා ඉගෙන ගන්න කැමතිද? ඕව චූටි ළමයි බෑ කියන්නේ නෑනේ. කැමතියි කියලා මං දන්නවා. ඔන්න බලන්නකො එහෙනම් ඒ ඉරි කැලි අපි ඒවට මොකද දන්නවද කියන්නේ? අපි ඒවට කියනවා මූලික රේඛා අභ්‍යාස කියලා. මොකද්ද මූලික රේඛා අභ්‍යාස? අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද? basic stroke exercises. basic stroke exercises. ඒ කියන්නේ මූලික රේඛා අභ්‍යාස. මම ඔයාලට මේකදී මේ පුංචි ඉරි කැලි ටික කියලා දෙන්නම්. අපි ඉගෙන ගන්න පළවෙනි රේඛාව තමයි මොකද්ද? මෙන්න මේක. පේනව නේද? මෙන්න මේක පේනවද? මෙන්න මේ රේඛාව කොහොමද තියෙන්නේ? මේ විදිහට කෙලින් තමයි තියෙන්නේ. හරිද? මේක හරියට හිටගෙන ඉන්න රේඛාවක් වගේ. මේ පේනවනේ. මිනිස්සෙක් ඉන්නේ හිටගෙනනේ. දැන් අපි ඉන්නේ හිටගෙන. ඔන්න පේනවද? මෙන්න මේ වගේ හිටගෙන තමයි ඉන්නේ. ඒ නිසා අපි කියනවා මේකට සිටගෙන සිටින රේඛාව.
සිටගෙන සිටින රේඛාව. මොකක්ද අපි මේකට කියන්නේ? සිටගෙන සිටින රේඛාව. අපි ඔයාලා චූටිනේ. ඒ නිසා තමයි මේකට සිටගෙන සිටින රේඛාව කියලා කියන්නේ. ඔයාලා ලොකු බබාලා වුණාම මම ඔයාලට කියන්නම් මේකට කියන්නේ සිරස් රේඛාව. ඔයාලා තාම චූටි නිසා තමයි මේකට සිටගෙන සිටින රේඛාව කියලා අපි කියන්නේ. හිටගෙන ඉන්නවට අපි ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? අපි කියන්නේ stand. එතකොට මේ සිටගෙන සිටින රේඛාවට අපි කියන්නේ standing line. පේනවද? මේක තමයි අර පුංචි අත ඉස්සෙල්ලම ඉගෙන ගත්ත ඉරි කෑල්ල. මොකද්ද? මේ සිටගෙන සිටින රේඛාව. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඒකට standing line කියලා. මතක් කරන්න බලන්න මේ විදිහට තියෙන රූපයක්, හිටගෙන ඉන්න රූපයක්. මේ බලන්න මේ මිනිස්සුත් ඉන්නේ මේ ඉරි කෑල්ල වගේ හිටගෙන. පේනව නේද? ඊට පස්සේ ගස් තියෙන්නේ හිටගෙන. මේ වගේ කෙලින් තමයි ගස් තියෙන්නේ. හරිද? ගස් තියෙන්නේ කෙලින්. මෙන්න මේ රේඛාව වගේ තමයි ගහක් තියෙන්නේ. මෙන්න මේ බලන්නකෝ. හරි. එහෙනම් අපි ඉගෙන ගමු ඊළඟ රේඛාව. එහෙනම් අපි ඉගෙන ගමු අර පුංචි අත ඉගෙන ගත්තු දෙවෙනි ඉරි කෑල්ල මොකක්ද කියලා. එහෙනම් අපි දැන් ඉගෙන ගන්න යන්නේ දෙවෙනි රේඛාව මොකක්ද කියලා. දෙවෙනියට ඉගෙන ගත්තා හිටගෙන සිටින රේඛාව. දැන් අපි ඉගෙන ගන්නවා නිදාගෙන ඉන්න රේඛාව. මේ බලන්න මේ රේඛාව නිදාගෙන නේද ඉන්නේ? ඔව් මේ තමයි නිදාගෙන සිටින රේඛාව. මොකද්ද? නිදාගෙන සිටින රේඛාව. අපි නිදා ගන්නවට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? අපි නිදා ගන්නවට ඉංග්‍රීසියෙන් කියන්නේ sleep කියලා. ඉතින් මේ රේඛාවට අපි කියන්නේ sleeping line කියලා. මොකද්ද? sleeping line. කො කියන්න බලන්න ආය sleeping line. මේ විදිහට අපිට මොනවද තියෙන්නේ? බලන්න මේ විදිහට මොනවද තියෙන රූප කියලා. නිදාගෙන ඉන්න විදිහට අපි නිදාගන්නේ මෙහෙම හිටගෙනද අපි නිදාගන්නේ? නෑනේ අපි නිදාගන්නේ මේ විදිහට තමයි අපි නිදාගන්නේ. ඉතින් නිදාගෙන ඉන්න නිසා තමයි මේකට නිදාගෙන සිටින රේඛාව කියලා කියන්නේ. හරිද? දැන් අපි තුන්වෙනිට ඉගෙන ගන්න යන රේඛාව තමයි ඇද රේඛාව. මේ බලන්නකො මේ ඉර තියෙන්නේ කෙලින්ද? මේ තියෙන්නේ කෙලින් ඉර අද තියෙන්නේ නෑ. එහෙම නැත්තම් නිදාගෙන දින්නේ ඒත් නෑ. මේ ඉර තියෙන්නේ ඇද වෙලා. මේ රේඛාව බලන්න. මේ රේඛාව තියෙන්නේ ඇදේට. ඒ නිසා මේකට අපි කියනවා ඇද රේඛාව. පේනවනේ මේකට කියන්නේ ඇද රේඛාව කියලා. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා slanting line කියලා. ඔන්න බලන්න අපි ලියන විදිහ. මේක තමයි අපි ඉංග්‍රීසියෙන් ඇද රේඛාවට කියන්නේ. කොහොමද මතක් කරගන්න කොහොමද මේ විදිහට මොනවද තියෙන රූප කියලා? කොහොම කියන්න බලන්න. ඔයාලට මතකද කන්දක් කොහොමද තියෙන්නේ කියලා? කන්දක් තියෙන්නේ මේ විදිහට ඇදේට. කොහොමද? මෙහෙම ඇද රේඛාවක් මේ විදිහට ගිහිල්ලා මෙහෙම තමයි කන්දක් තියෙන්නේ. මේ බලන්නකෝ. මේ තියෙන කන්දක්, මේ කන්දක් තියෙන්නේ මෙන්න මේ විදිහට නේද? ඒකනේ ඊළඟට ඉගෙන ගන්න යන්නේ තවත් අලුත් රේඛාවක් ගැන. අපි මොකද්ද දන්නවද ඊළඟට ඉගෙන ගන්න රේඛාව? අපි ඉගෙන ගන්නේ
වක්‍රයක් තමයි අපි ඉගෙන ගන්න. ඔන්න. මේ පැත්තට වක්‍රයක් තියෙන්නත් පුළුවන්. මේ පැත්තට වක්‍රයක් තියෙන්නත් පුළුවන්. අපි මේකට කියනවා වක්‍රය කියලා. මොකද්ද? අපි මේකට කියනවා වක්‍රය කියලා. අපි වක්‍රයට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? වක්‍රයට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? curve. curve තමයි වක්‍රයට කියන්නේ. වක්‍රය. මේ තියෙන්නේ වක්‍ර දෙකක්. මේ පැත්තට වක්‍රයක්, මේ පැත්තට වක්‍රයක්. හරිද? මේකට අපි කියනවා curve කියලා. මේ විදිහට මොනවද තියෙන්නේ? රැට මොකද්ද තියෙන්නේ? රැට අහසේ හඳ පෑවුවහම තියෙන්නේ මේ වගේ වක්‍රයක් නේද? මතක් කරන්න බලන්න. මෙන්න බලන්නකෝ. මෙන්න මේ හඳ මාමයි ඉන්නේ වක්‍රයක් විදිහට නේද? ඔන්න. ඉතින් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මොකක්ද දන්නවද? අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ උඩු වක්‍රය සහ යටි වක්‍රය. මෙන්න උඩට වක්‍රයක් තියෙනවා. හරියට කෝම් පිටුවක් වගේ. මේ බලන්න. උඩට වක්‍රයයි යටට වක්‍රයයි. මේකට අපි කියනවා උඩු සහ යටි වක්‍රය. මොකද්ද? උඩු සහ යටි වක්‍රය. අපි ඉංග්‍රීසියෙන් එකට කියනවා up and down curve. මොකද්ද? ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද අපි එකට? up and down curve. up and down curve. මම ඔයාලට කිව්වා නේද මේ කෝම් පිටුව තියෙන්නේ මෙන්න මේ විදිහට. කෝම් පිටුව අනිත් පැත්ත හැරෙව්වහම තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් අපි කෝම් පිටුවක් වගේ තමයි මෙන්න මේ උඩු සහ යටි වක්‍රය අඳින්නේ. ඊළඟට ඉගෙන ගන්න රේඛාව නම් ඔයාලා හැමෝම දන්න රේඛාව. මොකද්ද දන්නවද? රවුමක් තමයි අපි ඊළඟට පුරුදු වෙන රේඛාව. ඔන්න බලන්න. ඔයාලා හැමෝම දන්නවා මේක. මේ තමයි රවුම. මේකට කියනවා රවුම කියලා. මොකද්ද මේ රවුම? අපි රවුමට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔයාලා දන්නවා. රවුමට කියන්නේ circle කියලා. රවුමට කියන්නේ circle කියලා. ඔන්න. එහෙනම් ඔයාලාද ඔක්කොම ඉරි කැලට ටික පුරුදු වුණා. ඉතින් මේ පුංචි අත පුරුදුුනෙත් මෙන්න මේ රේඛා ටික තමයි. අපි ආයෙ මුලින්ම යන්න මේ රේඛා මොනවද කියලා මතක් කරගන්න. ඔන්න බලන්නකෝ. මොකක්ද ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ? හිටගෙන ඉන්න රේඛාව. හරිද? හිටගෙන සිටින රේඛාව තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ. අපි දෙවෙනියට ඉගෙන ගත්තා නිදාගෙන සිටින රේඛාව. ඔයාලට මතකද? නිදාගෙන සිටින රේඛාව. අපි තුන්වෙනියට ඉගෙන ගත්තා මොකද්ද? මෙන්න මේ ඇද රේඛාව. ඇද රේඛාව. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා මොනවාද? වක්‍ර. මෙන්න මේට වක්‍රයයි. මෙන්න මේ වක්‍රය. මෙන්න මේ විදිහට වක්‍ර. මේ වගේ වක්‍ර ඉගෙන ගත්තා. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට උඩු වක්‍ර සහ යටි වක්‍ර. මතකද? මෙන්න මේ විදිහට උඩු වක්‍ර යටි වක්‍ර අපි ඉගෙන ගත්තා. අපි අවසානයේ කතා කළා ඔයාලා හැමෝම දන්න මේ රවුම ගැන. මෙන්න මේ ඉරි කැරි ටික නේද අපි අද ඉගෙන ගත්තේ. ඔව්. ආයි කියන්න බලන්න. හිටගෙන සිටින රේඛාව මොකද්ද? සිටගෙන සිටින රේඛාව standing line.
නිදාගෙන සිටින රේඛාව. නිදාගෙන සිටින රේඛාව මොකද්ද? ස්ලීපින් ලයින් මේක. ඇද රේඛාව. ඇද රේඛාව. මේකට අපි කියනවා ස්ලාන්ටින් ලයින්. මේක. මේ යන්නේ මොකද්ද? වක්‍රය. ඔව් මේ යන්නේ වක්‍රය. මේ තියෙන්නේ මේ වක්‍රම තමයි. මේ තියෙන්නේ උඩු වක්‍රය. මේ තියෙන්නේ යටි වක්‍රය. එතකොට මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්න රවුම. ඔන්න අපි ආයෙ ලියමු කොහෙනම් මේකට මොකද්ද කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම පුරුදු වුණා මේක. මොකද්ද? සිතගෙන සිටින රේඛාව. මොකද්ද? සිතගෙන සිටින රේඛාව. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා නිදාගෙන සිටින. ඔව් කියන්න බලන්න. නිදාගෙන සිටින සිටගෙන සිටින රේඛාව. දෙවෙනි ටික ඉගෙන ගත්තා නිදාගෙන සිටින රේඛාව. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා මේ විදිහට මොකක්ද? ඇද රේඛාව. ඇද රේඛාව. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා මෙන්න මේ විදිහට වක්‍ර. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට උඩු සහ යටි වක්‍ර. අපි අවසානට ඉගෙන ගත්තා මෙන්න මේ රවුම. ඔන්න ආයි මතකයි නේද? මේ තියෙන්නේ සිටගෙන සිටින රේඛාව, නිදාගෙන සිටින රේඛාව, ඇද රේඛාව, වක්‍ර, උඩු වක්‍ර සහ යටි වක්‍ර. මේ තියෙන්නේ රවුම. මෙතන කීයද තියෙන්නේ? 1 2 3 4 5 6යි. මෙන්න මේ ඉරි කෑලි 6 තමයි මේ අර ලස්සන පුංචි අත මතකනේ අර කතාව. ලස්සන පුංචි අත ඉගෙන ගත්තේ මෙන්න මේ ඉරි කෑලි 6 තමයි. මෙන්න මේ ඉරි කෑලි 6 ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් ලස්සනට අකුරු ලියන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ලස්සනට මේ ඉරි කෑලි භාවිතා කරලා ලස්සනට ඉංග්‍රීසි අකුරු කොහොමද ලියන්නේ කියලා අපි ඉගෙන ගමු. ආයිබෝවන්.